අද අපි පාඩම දෙන ලද ලක්ෂ 3ක් කරහා යන වෘත්තයක සමීකරණය සෙවීම. 3.42 හා 0.1 හරහා යන වෘත්තයේ සමීකරණය සෙවීම. දැන් x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි 0ට ආදේශ කරනවා. x වර්ගය 3 බිඳුව ආදේශ කරනවා. x වර්ගයට 9යි y වර්ගය 0යි ධන 2gx දෙවරක් 3 6ix ධන 2fy දෙවරක් බිඳුව බිඳුවයි ධන c සමානයි 0. 4 2 ලක්ෂය ආදේශ කරාම ලැබෙනවා x වර්ගය 4 වර්ගය 16යි y වර්ගය 2 වර්ගය 4යි 2gx දෙවරක් 4 8යි g 2fy දෙවරක් 2 4යි y ධන c සමානයි 0යි. 0.1 ආදේශයෙන් x වර්ගය 0 වර්ග 0යි y වර්ගය 1 වර්ග 1යි 2gx 2යි g වාරයක් x ඛණ්ඩාංක 0යි 2f වාරයක් y ඛණ්ඩාංක 1යි 2f ධන c සමානයි 0යි. පළමු සමීකරණයෙන් මෙන්න 1 2 3 සමීකරණ තුන. පළමු සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. එතකොට එනවා 6යි g ගෙන් 8යි g අඩු කරාම ඍණ 2යි g. මෙතන f නෑ. ඍණ 4යි f සමානයි ඍණ 9 අඩු කිරීම ඍණ 20 කියන්නේ ධන 20. 11 හතරවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. එතකොට එනවා මේකේ දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණේ g පද නැහැ 8යි g 4යි f කින් 2යි f අඩු කරාම 2යි f c අඩු කිරීම c ඉවත් වුණා ඍණ 20 අඩු කිරීම ඍණ 1 කියන්නේ ධන 1යි ඍණ 19යි. හතරවෙනි සමීකරණේ පස්වෙනි සමීකරණය. පස්වෙනි සමීකරණේ f ගේ සංගුණකේ 2යි. පස්වෙනි සමීකරණේ දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා 16යි g ධන 2යි f සමානයි ඍණ 19 දෙකක් ඍණ 38යි. එයා 6 වෙනි සමීකරණය. හතරවෙනි සමීකරණයේ 6යි වෙනි සමීකරණය එකතු කරාම ඍණ 4යි f ධන 4යි f ඉවත් වෙලා ගියා. 16යි g ගෙන් 2යි g අඩු කරනවා 14යි g. ඍණ 38න් ධන 11 ගියාම ඍණ 27යි. g වෙනුවට එනවා ඍණ 27 බෙදීම 14. හතරවෙනි සමීකරණේ g වෙනුවට 27 බෙදීම 14 වරක් 2යි. ඒ කියන්නේ 27 බෙදීම මේ 14 දෙකෙන් බෙදුවාම 7යි. අඩු කිරීම 4යි f සමානයි 11යි. ඍණ 4යි f සමානයි 11 ඍණ 27 බෙදීම 7. 7 වරක් 11 77න් 27ක් ගියාම 50යි. බෙදීම 28යි f. දැන් තුන්වෙනි සමීකරණෙට මේ f සහ c ආදේශ g ආශේෂ කරාම c ට එනවා මේ විදිහට 18 බෙදීම 7ක්. දැන් අපි ඒක වෘත්තයේ සාධාරණ සමීකරණෙට ආදේශ කරනවා. x වර්ගය ධන y වර්ගය ධන 2යි. පාරයක් ඍණ 27 බෙදීම 14. ඒ කියන්නේ ඍණ 27 බෙදීම 7ix ඍණ 25 බෙදීම 14 ඒවා දෙකක්. ඒ කියන්නේ ඍණ 25 බෙදීම 7යි ධන 18 බෙදීම 7 සමානයි 0යි. දිගටම 7ෙන් ගුණ කරනවා. 7ix වර්ගය ධන 7y වර්ගය අඩු කිරීම 27ix අඩු කිරීම 25y ධන 18 සමානයි 0යි. එහෙමනම් දෙන ලද ලක්ෂ 3ක් කරහා යන වෘත්තයේ සමීකරණය හොයන්න පුළුවහම වෘත්තයේ සමීකරණයට එම ලක්ෂ 3 ආදේශ කරලා සමගාමී සමීකරණ විසඳන විදියට විසඳලා g f c හොයාගෙන සාධාරණ සමීකරණයට ආදේශ කරනවා. පුතාලා එහෙනම් මේ පත තියෙන පැවරුම හදලා දාන්න බලලා ඉවන්න.